සිතුමි මගේ යාළුවෙක් උනේ ඉස්කෝලේ කාලේ ඉඳන්මයි. දැන් අපි දෙන්න පෞද්ගලික කැම්පස් එකක ඉගෙන ගන්නවා. අපේ අදහස් සිතුම් පැතුම් ටිකක් සමාන හින්දාද මන්දා සිතුමි මට ගොඩාක් ළඟින් දැනුණා. අපි යාළුවෝ විදියට කාලයක් ආශ්‍රය කළත් මගේ හිතේ එතනින් එහාට ගිය හැඟීමක් සිතුමි ගැන මට දැනුන්නේ. ඒත් සිතුමිගේ හිතේ එහෙම වෙනස් හැඟීමක් මං ගැන තියෙනවා කියලා මට නෝට් වෙලයි තිබුණේ. ඒත් ඒකට බනින්නවත් මං ගැන අනවශ්‍ය බලාපොරොත්තු තියාගන්න එපා කියන්නවත් මම උනන්දු නොඋනේ සිතුමි කොයි වෙලාවකවත් එලිපිට යාගේ මේ හැඟීම් මට කියලා නොතිබුණ හින්දා. දවසක් මම සිතුමිගේ ගෙදර ගියේ ඇසයින්මන්ට් එකකට සිතුමිගෙන් උදව් ගන්න කියලා. මොකද සිතුමි මට වැඩිය මීටරේ. මං යාළගේ ගේ ඉස්සරහ බෙල් එක ගහද්දි ටිකකින් දොර ඇරුණා. කාව හම්බෙන්නද? මම මොහොතකට ෂොක් වුණාලගේ වුණා. ඒ තමයි මන් දැක්ක ලස්සනම ගෑනු කෙනා. මේ සිතුමිගේ කවුද? හෙලෝ. මං කතා නොකර එයා දිහාම බලා හිටපු හින්දාද මන්දා ඒ ගෑනු කෙනා මගේ මූණ ඉස්සරහ අතක් එහෙම ගෙනින් ඇහුවා. පියවි සිහියට ආපු මට දෙනුනේ ලැජ්ජාවක්. මන් රුයින්ක සිතුමිගේ යාළුවෙක්. සිතුමි ඉන්නවද ගෙදර? ඒ ගෑනු කෙනා මගේ කලබල වෙච්ච ස්වභාවයෙන් හින්දාද මන්දා hina වෙලා මෙච්චර වෙලා නම් හිටියා. දැන් ඔන්න සුපර් මාකට් එකට ගියා කියලා කිව්වා. එහෙමද? මං එනවා කියලා එයා දන්නවා. එහෙනම් එන්න ඇතුළට. ඒ ගෑනු කෙනා මට ගේ ඇතුළට කතා කරා. මං ගිහින් ඉස්සරහ සෝෆාවෙන් වාඩි වෙද්දිත් මගේ අකීකරු ඇස් ගියේම ඒ ගෑනු කෙනාගේ පිරුණු පප්පුවට. ඇඟටම හිර 60 හින්දාද මන්දා ඒව ඕනවට වඩා කැපිලා පෙනුණා. සිතුමි එනකන් මොනවා හරි බොමුද? තේ කෝෆි? තේ හොඳයි. මං කිව්වම එයා hina වෙලා පුළුල් ලුකුල පද්ද යද්දි මට ඒකින් ඇස්සහකට ගන්න බැරි වුණා. කවුද බොලේ මේ පට්ට කෑල්ල? සිතුමිගේ නෑ කෙනෙක්වත්ද? මට තේක ගෙනල්ලා දීලා ඒ ගෑනු කෙනා සාල තිබ්බ පුටුවක ඉඳගෙන පත්තරේ බලන්න ගත්තා. මං තේක බොනවටත් වඩා කළේ එයාට හැඩ බලපේක. එතකොටම ඉස්සරහ දොර අරගෙන කවුරු හරි ඇතුළට ආවා. රුවි ඔයා ආවත් එක්කද? මං හිතුවේ එන්න පරක්කු වෙයි කියලා. ඒකයි සුපර් මාකට් එකට ගිහින් එන්න ගියේ. සෝරි. ඔයා ගොඩක් වෙලාවද ඇවිත්? සිතුමි මාව දැක්ක ගමන් සෝපාවේ මගේ ළඟ ඉඳගෙන මගේ ඇඟේ එල්ලීගෙන කිව්වා. ඒකි මගේ බදාගෙන ඉඳපු අතබන් අයින් කරන්න උත්සාහ කළේ. අර ගෑනු කෙනා දිහාත් බලලා. නැහැ සිතුම් දැන් මේ ආවේ. හරි. යන්කෝ ඇතුළට. ඔයා ලැප් එක ගෙනාවද? ඒ නැතත් අවුලක් නැහැ මගේ එක තියෙනවනි. සශ්‍රීමා අපිට ලන්ච් එක හදන්න. අර ගෑනු කෙනාට අන දීලා වගේ සිතුමි හැම කියාගෙන මාවත් ඇදන් උඩට යන්න ආවා. මං හැරිලා අර ගෑනු කෙනා දිහා බලද්දි ඒ මූණ වෙනස් වෙලා තිබ්බ හැටි දැකලා මට සිතුමි ගැන තරහකුත් දැනුණා. සිතුමි ඇඟේ එල්ලෙන්නේ නැතුව ඉන්නවකෝ. සිතුමි එහෙම නැවතිලා මන් දිහා ඇස් ලොකු කරගෙන බැලුවා. එයාට පුදුම ඇති මන් එහෙම යාට මීට කලින් කතා කරලම නෑ. කෝ ලැප් එක උස්සන් එන්න බැරි හින්දා මම මගේ එක ගෙනාවේ නෑ. සිතුමිගේ කාමරේ ඇඳෙන් ඉඳගෙන මං අහද්දි සිතුමි දොර වහගෙන කාමරය ඇතුළට ආවා. ඇයි දැන් මූණෙල්ලගෙන ඉන්නේ? මං සැර කරපු වෙලාවෙ ඉඳන් මේ වෙනකම්ම වෙනද වගේ නතුවා සිතුමි මූණ එල්ලන් ඉද්දි කෙල්ල පව් කියලාත් මට හිතුණා. ඔයා මට කවදාවත් නැතුව කෑ ගැහුවා ඇයි? ඒක මං එච්චර හිතලා නෙවෙයි කිව්වේ. ඔච්චර සීරියස් ගන්න එපා. ඒත් මට ආයේ එහෙම සැර කරන්න එපා. හරි බං ආයේ එහෙම කරන්නේ නෑ. සෝරි. මං සමාවිල්ලද්දි සිතුමිගේ මූණට හිනාවක් ආවා. ඒක නෙවෙයි මේ කවුදර හිටියේ කෑල්ල. මෙච්චර වෙලා මගේ හිතට වද දුන්න ප්‍රශ්නේ අන්තිමේ මම අහගත්තා. මොන කෑල්ලද? අර හිටියේ පහළ. සශ්‍රීමාද? එහෙම කිව්වට සිතුමිගේ මූණ නරක් වුණා. හරියට එයා ඒ ගැන කතා කරන්න කැමති නෑ වගේ. ඔව් ඒ ගෑනු කෙනා තමයි. ඒ අපේ ඩැඩාගේ අලුත් බිරිඳ සශ්‍රීමා. මං කිව්වේ ඔයාට
එතකොටයි මට මීටරුනේ සිතුමි එහෙම දෙයක් කලින් කිව්වනේ කියලා. ඒ සිතුමිගේ තාත්තගේ වයිෆ්ද? එයා හරි ලාභාලයි සිතුමිගේ අක්කෙක් වගේ. මං සිතුමි එක්ක කාමරේ වෙලා අසයින්මන්ට් එක කරාට මොකද? මගේ හිත තිබ්බේ අර ගෑනු කෙනා ළඟ. මට ඕනේ උනේ එයා එක්ක තව වචනයක් දෙකක් හරි කතා කරන්න. ඒත් මට එදා ඒකට ආයේ අවස්ථාවක් ලැබුණේ නැහැ. එදායින් පස්සේ සුපුරුදු විදියට දවස් ගෙවුණා. ඒත් සශ්‍රීමා මගේ හිතෙන් අයින් වුණේ නැහැ. දවසක් මට සිතුමිලගේ ගෙදර ආයෙම යන්න වුණා. එදා අපි දෙන්නම ක්ලාස් ගිහින් එකටම යාළගේ ගෙදර යන කතා වුණත් මං ක්ලාස් එනවා කියලා ගියේ නැහැ. මට උනේ කලින් එහෙ ගිහින් සශ්‍රීමා එක්ක කතා කරන්න. සිතුමි ඉද්දි මට ඒක කරන්න බැරි හින්දේ මං එහෙම දෙයක් කළේ. මං එයාලගේ ගෙදරට ගිහින් බෙල් කරද්දි එදා වගේම යා දොර ඇරියා. හැබැයි දැන් මාව දන්නේ හින්දාද මන්දා මාත් එක්ක ලෙංගතුකමින් hina වුණා. අද නම් සිතුමි ගෙදර නැහැ. එයාට ක්ලාස් නේ. ඕ මටත් ක්ලාස්. මං අද නැගිටිද්දි පරක්කු වුණා. පරක්කු වෙලා යන්න කැම්මැලි හිතුණා. සශ්‍රීමා එකට hina වුණි මං හරියට විහිළුවක් කළා වගේ. සිතුමි එන්න තව ගොඩක් වෙලා යයි. ඇයි කලින්ම? මට ඉස්සරහ සෝපාව පෙන්නලා ඉඳගන්න කියලා සන් කරලා එයා ඇහුවා. මට එතකොට කියාගන්න දෙයක් කටට ආවේ නැහැ. එහෙම දෙයක් අහයි කියලා හිතුවේ නෑනේ. මම්මේ අපේ ගෙදර කවුරුත් නැහැ. ගෙදර ඉන්නත් කැම්මැලි. ඒකයි ආවේ. මං ඔළුව කස කියද්දි එයා hina වුණා. මාත් කැම්මැලිකමේ හිටියේ. ඔයා ආව එකත් හොඳයි. මොනවද බොන්නේ? තේ හොඳයි. අක්කගේ තේ රසයි. මං කියද්දි එයා hina වෙලා කුස්සියට ගියා. මාත් අතේ තිබ්බ පොත් දෙක එහෙම්ම තියලා කුස්සියට ගියා. එයා තේ හදනකම් මං ඉතින් එහෙම් මෙහෙන් එයා එක්ක කතා කළා. ඒත් එක්කම එයාගේ ඇඟිල්ලක් හීටරේ කෑවුණා. අයියෝ පරිස්සම් වෙන්න එපයි. මං ඉක්මනටම ගිහින් එයාගේ අත අල්ලගෙන ඇඟිල්ල ඉරුවා. එයා සූස් ගාන එකත් නවත්තලා ඇස් ලොකු කරගෙන බලා ඉද්දිදි මට තේරුණි මං කලේ අනවශ්‍ය දෙයක් කියලා. මං ඉක්මනට ඇඟිල්ල කටින් ලයින් කරේ එයාට සොරි කියලා කියන ගමන්. ඒත් එයා යන්තමට hina වෙලා ඊළඟට කරපු දෙයට ඇස් ලොකු උනේ මගේ. එයා ඒ ඇඟිල්ල පිහගන්නේවත් නැතුව මගේ කෙල පිටින්ම එයාගේ කටේ දාගෙන ඉරුවා. මගේ ඇඟ දිගේ කරන්ට් එකක් ගියා වගේ වුණා ඒකට. එයා මන් දිහා බලපු බැල්මත් හරි වෙනස්. තේ බීලා ඉවර වුණාම එයා උයන්න ලෑස්ති වුණා. මාත් කුසියට වෙලා එයා එක කයියක් දාගෙන හිටියේ එයා උයනකන්. කලින්ට වඩා එයා මාත් එක්ක ඕපන් වගේ දැනුන නිසා මටත් දැනුනේ සැහැල්ලුවක්. ඔයා දැම්ම කනවද ළමයෝ? මන්නම් වොෂ් එකක් දාගන්න ඕනේ කන්න කරින්. දාඩියයි යන්නේ. ඔයා වොෂ් දාගෙන එන්නකෝ. අපි දෙන්නම එකට කමු. හාකෝ. එයා අමුතුවට hina වෙලා හැතුරේ කාමරයකට ගියේ සාලි තිබුණ ටීවී එක මට දාලා දීලා. ඇත්තම කිව්වොත් මං ටීවී එක දිහා බලන් හිටියට මගේ හිත තිබ්බේ එයා ළඟ. එයා දැන් වොෂ් දාන හැටි හිතෙන්ම වගෙන මං ඇස් පියාගත්තා. එයා ඇඟිල්ල ඉරුව හැටි මතක් වෙද්දි ඒ වෙනුවට මගේ මල්ලියට ඒ දේ ආකලොත් කොහොම වෙයිද කියලා මං හිතෙන් මවාගත්තා. ඇත්තටම මං මේ මොනවද හිතන්නේ? සිතුමි දැනගත්තොත් පිස්සු ඇති. ඒ කිව්ව මතක් වෙලා මට තනියම hina. මට තවදුරටත් ටීවී එක බල ඉන්න හිත දුන්නේ නැහැ. එයා ගියේ ඇතුලේ කාමරේ පැත්තට මාත් ගියේ චකිතයෙන්. මං යද්දි එක කාමරයක දොල කඩවල් වගේ තිබුණා. එයා යන්නේ නැත්තේ ඒකට කියලා තේරුණාම මාත් සද්ද නොකර ඇතුලට ගියා. කාමරේ නම් කවුරුත් නැහැ. ඒත් නාන කාමරේ වතුර වැටෙන සද්ද ඇහෙද්දි එයා ඒක ඇතුලේ ඇති කියලා මට හිතුණා. මං සද්ද නැහෙන්න ගිහින් හෙමින් හැන්ඩල් එක කරකවලා දොර බාගෙට ඇරියා. ඒකෙන් යන්තමට එබිලා බලද්දි එයා උපන් ඇඳුමෙන් මට පිටුපස හරවගෙන ෂවර් එකේ යට හිටියා. මගේ ඇස් එයාගේ ඇඟේ හැම රේඛාවක් දිගේම ගියා. එයා ගොඩක් ලස්සනයි. හැඩයි. දිය බින්දු බේරෙනේ නුරාගි සිරුරෙන් මට ඇස් ගන්න බැරි වුණා. මට එයාව අල්ලන්න ලොකු ආසාවක් ඇති වුණත් මං ඒක යටපත් කරගෙන හෙමින් දොර වහලා කාමරේ ඇඳෙන් වාඩි වුණා. මගේ හදවත ගැහෙනවා 100 ගානට. මං ඇස් පියාගෙන ඇඳේ අත් දෙක දිග අරගෙන හාන්සි උනේ එයාගේ හැඩ පිරුණු සිරුරේ රේඛා මතක් කරගෙන. ඒත් මට එහෙම වැඩි වෙලා ඉන්න ලැබුණේ නැහැ. gedara වගේ නේ. කිංකිණි හිනාවක් එක්ක
එයාගේ කටහඬ ඇහෙද්දි මං ෂණේන් කෙලින් වුණා. පපුවට සුදු පැහැතුවායෙක් ඇඳගෙන වතුර බේරි බේරි ඉන්න යාව දැක්කම මට කෙලගිලුන්නේ නැහැ. සෝරි මං එළියට යන්නම්. මං ඉක්මනටම නැගිට්ටේ කාමරෙන් යන්න හිතන්නේ උනත් එයා hina වෙලා ඔහොම ඉන්න ඉතින් මම මොකුත් කිව්වේ නෑනේ කිව්වා. මං එහෙම්ම නවතිලා එයා දිහා බලා හිටියේ චකිතයෙන්. එයා කොණ්ඩේ තවත් තුවායකින් පිහගෙන ඒකින්ම කොණ්ඩේ බැඳ රට්ටා. ඊළඟට මං හීනෙකින්වත් නොහිතපු දෙයක් එයා කළේ. එයා පපුවට ඇඳගෙන හිටපු තුවාය ගැලවුවා. ඊළඟට එයා කාමරේ කොනක තිබ්බ අල්මාරිය ඇරලා ඇඳම් වගේක් ගත්තා. පස්සේ එයා හෙමින් ඒව අඳින්න ගත්තා. ඒ පුරාවටම මං වශියකින් වගේ එයා දිහා බලාගෙනයි හිටියේ. ඔණ්ඩ පැණිබලෙලෙනවා. එයා hina වෙවි එම කියලා මාව පහු කරගෙන යද්දි මට පොළොව පලාගෙන යන්න හිතුණා. ඒත් එයා මං ඉස්සරහා ඇයි එහෙම හැසිරුනේ? මං සශ්‍රීමා පස්සෙන් ආයෙම කුස්සියට ගියා. ඔක්කොම ටික කන්න හොඳේ. දැන් නම් සිතුමිත් එනවා ඇති. එයා මගේ පිගානට තම මාළු බෙදමින් කිව්වා. අපි දැන්නම කෑම කාමරේ මේසේ ඉඳගෙන කෑම කමිනුයි හිටියේ. දැන්ම මං ඒක අහපු විදිහටද මන්දා එයා හයෙන් hina වුණා. "ඕ මේ ක්ලාස් සැරෙන වෙලාවනේ. පස්සේ දවසක එන්නකෝ. හස්බන්ඩ්ුත් මේ දවස්වල ගෙදර නැහැ." එයා මට ඇහැක් ගහලා කියද්දි මට කෑමත් හිර වුණා. අයියෝ ළමයා ඔය බලන්නකෝ ඉතින්. මේ වතුර එක බොන්න. එයා නැගිටලා මං ළඟට ඇවිත් මගේ පිට අත ගාලා වතුර පොවද්දි මේ වෙන දේවල් මට ප්‍රොසෙස් කරගන්නත් අමාරු වුණා. එයා ඇත්තටම එහෙම කිව්වේ මාව ආයෙම වතාවක් බලාපොරොත්තු වෙන්නේද? මට මාරම සතුටක් දැනුනේ. හැබැයි කෑම කාලා ඉවර වෙද්දිම වගේ සිතුමි ආවා. මං කලින්ම ඇවිල්ලා ඉන්නව දැකිද්දි සිතුමිගේ ඇස් මුලින් පුදුමයකටත් පස්ස සැකයටත් පෙරලෙනව මං බලාන. ඊළඟට එයාගේ තරහෙන් පිරුණු වැස් කුස්සියේ හිටපු සශ්‍රීමා දිහාට යන හැටි මං දැක්කත් සශ්‍රීමා එක දැක්කේ නෑ. ඒත් සිතුමි නම් මට වචනයක්වත් කිව්වේ නෑ. අපි කතා වුණ විදියට වැඩ ටික කරගෙන මං ආපහු ආවා. එදා නම් මං හිටියේ හඳේ. හැමදාම රැට මතක් කර කර අතේ ගහන්න සශ්‍රීමාගේ ඒ පුංචි සිද්ධි ටික මට ඇති වුණා. ඊළඟට මං කල්පනා කළේ ආයෙමත් සිතුමිලාගේ දිහා යන්න විදිහක්. වෙනද වගේ පාඩම් වැඩවලට අසයින්මන්ට් වැඩවලට හැම සිතුමි මට හේන්න කතා කළේ නැහැ. මුලදි මට ඒකේ එච්චර මීටර් නොවුනත් සිතුමි මං එහෙ එදමට අකමැති බව මට පස්සේ හොඳටම තේරුණා. ඒත් සිතුමිගේ ඩඩා ආපහු එන්න කලින් එහෙට එක වතාවක් හරි ගන්න මට බලවත් උවමනාවක් තිබුණා. දවසක් අර වගේම සිතුමිටයි මටයි ක්ලාස් තියෙද්දි මං එදා ගෙදරටත් බොරුවක් කියලා සිතුමිටත් ක්ලාස් එන්න වෙඩින් එකකට යනවා කියලා බොරු කියලා නැවතුණා. එදා මට ඕන වුණේ කලින් දවසේ ගියාටත් වඩා වේලාසනින් එහෙට යන්න. සිතුමි යන වෙලාව ඇරලා මං එහෙ ගියා. එදා සශ්‍රීමා මාව දැකලා hina වුණ විදිහ මට තාම මතකයි. ඒ විතරක්ද? එයා මාව හග් කරලා කම්මලට පොඩි හාද්දුකුත් දුන්නා. මං හිතුවේ අපිව අමතක වෙලා කියලා. මදි අතින් අල්ලගෙන ගේ ඇතුළට එකඟ ආව එයා හුරතලින් වගේ එහෙම කිව්වා. එයා මාව බලාපොරොත්තු වෙන ඉඳලා කියලා දැනෙද්දි මට මාර සතුටක් දැනුණා. එහෙම අමතක වෙන්න හැයිතින් සිතුමි කැමති නෑ මං මෙහෙ එනවට. නැත්තම් කලින්ම එනවා. එයා මටත් සද්දයක් දැල්මා. මං හිතන්නේ එයා ඔයාට ආදරේ කරනවා. මං දන්නවා. ඒත් ඒකෙන් වැඩක් නෑ. එයයි සශ්‍රීමා මගේ අතේ එල්ලිලා හුරතලින් අහද්දි මට එයාව මිරිකල දාන්න හිතුණා. මගේ හිත වෙන කෙනෙක්ට ගිහින්න තියෙන්නේ. ඇත්තට? කවුද අපි? එයා hina වෙවි මාව අත්හැරලා පස්සෙන් පස්සට යද්දි මාත් hina වෙවි එයා දිහාවට ගියා. ඇයි ඔයා දන්නේම නැද්ද? නෑනේ. එහෙම කියලා එයා hina වෙවි ගේ ඇතුළට දුවද්දි මාත් එයා පස්සෙන් දිව්වා. එයා ගියේ අර කාමරේට. මාත් ඇතුළට ආවම එයා දොර වහලා ලොක් කළා. ඊළඟට එයා කොණ්ඩ කෑල්ලක් කරකව මං ළඟට ආවා.
කවුද ඉතින්නේ ඔයාගේ හිතගත්තු කෙනා? එයා රහසින් එහෙම කියලා මගේ පපුවට අත් තියලා තල්ලු කරා. මම බැලන්ස් නැති වෙලා පස්සහට වැටුණා. ඒත් මං වැටුනේ ඇඳට. හත්තිකේ ඔයින් ගියා මදයි. අම්මෝ ඒකට නම් මගේ ඇඟත් ගැස්සුණා. එයා ඇඳට නැගලා මගේ බඩ දෙපැත්තෙන් කකුල් දාලා ඉඳගෙන මගේ මූණට එබුණා. බබෝ මට හුස්ම ගන්නත් අමතක වුණා. එයා මට මෙච්චර ලං වුණාමයි. එයාගේ උණුසුම් හුස්ම මගේ තොල්වල ගෙටිලා බින්දෙද්දි මගේ දිතොල් වෙවුල්ලන්න ගත්තේ ආසාවෙන්. ඔයා ඒක රහසින් කෙදිරිල්ලක් වගේ මගේ මුවින් පිට වෙද්දි සස්ත්‍රීමා මගේ දෙතොල ආක්‍රමණය කළා. මගේ දෙතොල් පුපුරු ගහනකම්ම සිපගත්තු එයා මගේ තොල් අත් නොහෙරම මගේ කලිසමේ සිපර් එක ගලවලා මල්ලිව එළියට අරන් නැත ගාද්දි මට වෙන්නේ කවදාවත් නොදැනුණු පිස්සු හැඟීමක් දැනෙන්න උනා. සස්ත්‍රීමා පුරුදුකාරියක් වගේ මට එක එක දේවල් කරද්දි අපේ ඇඳුම් ගැලවිලා නුරාගි හෝරාවන් ගෙවිලා ගියා. අවසානයේ හොඳටම හෙම්බත් වෙලා මං තෘප්තිමත් හැඟීමෙන් වැතිරිලා හිටියේ සස්ත්‍රීමාත් මගේ ගතමත ලෙතිරිලා ඉද්දි. එදායින් පටන් ගත්ත අපේ රහස් සම්බන්ධ දිගටම දිබුණා. සිතුමී සස්බනුයි නැති වෙලාවක් බලලා සස්ත්‍රීමා මට කිව්වම මං හොරෙන් මේ ගෙදරට ගියා. මං ඒ දවස් ගෙව්වේ මාරම සතුටින්. සස්ත්‍රීමාගෙන් කොයි වෙලාවෙ හරි පණිවිඩයක් ආවම යන්න රෙඩි වෙලා. ඒත් මගේ සතුට වැඩිකල් තිබුණේ නැහැ. සමරට මං ගැන දැන් සැකියයි වගේ රුයින්ක. ගෙවුණු නුරාගේ හෝරාවකට පස්සේ උපන් ඇඳුමෙන් මගේ ගතමත වැතිරිලා හිටපු යා චිව්වා. එහෙනම් අපි පරිස්සම් වෙමු. එයා මගේ තොල්වලට දිග හාද්දක් දීලා මගෙන් ඈත් වුණා. අදින් පස්සේ ඔය ආයෙ මෙහෙ එන්න එපා. මං සමරනායකව බැඳගත්තේ ගොඩක් අමාරුවෙන්. සස්ත්‍රීමා ප්ලීස් ඔය දෙන් යන්න. අපි දෙන්න ඊට ටික වෙලාවකට කලින් ගෙවුවේ නුරාගේ හෝරාවේ උණුසුම යන්නත් කලින්ම සස්ත්‍රීමා හැම කිව්වා. ඒ තමයි මං සස්ත්‍රීමාව හම්බුණ අන්තිම දවස. එයාගෙන් මට ලැබුණ අන්තිම හාද්දක්. එයාගෙන් වෙන්නුනාම මට පුදුමතරම් පාළුවක් තනිකමක් දැනෙන්න ගත්තා. ඒ පාළුව තනිකම මකා ගන්න මට සිතුමිට ලං වෙන්න සිද්ධ වුණා. සිතුමි සස්ත්‍රීමයි අහසට පොළොව වගේ. සිතුමිට කවදාවත් සස්ත්‍රීමා වගේ මාව සතුටු කරන්න බැහැ බව සිතුමි එක්ක ගෙවුණු පළවෙනි නුරාගි හෝරාවෙන්ම මං දැනගත්තා. ඒත් මං මොනවා කරන්නද? සස්ත්‍රීමා කියන්නේ අන්සතු මලක්. ඒත් මට කවදාවත් සස්ත්‍රීමා එක්ක ගෙවුණු ආතකයන් නම් මතක කරන්න බැරි වේවි. නිමි. දිගටම මේ වගේ කතා බලන්න ආස නම් මතක් කරලා channel එක subscribe කරලා තියාගන්න.